බොන්සයි කලාවට ආදරය කරන යාළුවෝ සියලු දෙනාටම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොන්සයි විත් මනෝ YouTube නාලිකාවේ 10 වෙනි වීඩියෝ එක තමයි අද ඔයගොල්ලන්ට මම ගෙනත් තියන්නේ. බිම කාලයක් බිම හිටවලා ටිකක් කඳ මහත් වෙච්ච විශාල ගහක් තමයි අද මම ගලවගෙන ගෙනත් තියන්නේ. බෙන්ජමින ගහක්. ඒ ගහේ අනවශ්‍ය විදියට අතු සහ අනවශ්‍ය විදියට මුල් පිහිටලා තියෙනවා. මේ අනවශ්‍ය විදියට පිහිටපු මුල් සහ අතු ඉවත් කරගෙන බොන්සයි නිර්මාණයක් කරන්න අපි කොහොමද වාදනයක හිටවගන්නේ කියන එක තමයි මම ඕගොල්ලන්ට අද පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එක කරන්නේ කොහොමද කියලා බලමු. ඒත් එක්ක මතක් කරනවා බොන්සයි විත් මනෝ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. අන්තිම දාන වීඩියෝ සහ මගේ පරණ වීඩියෝ බලන්න පුළුවන් ඕගොල්ලෝ සියලු දෙනාටම. ඉතින් අපි වැඩි කතා නැතුව කොහොමද වීඩියෝ එක කරන්න කියලා බලමු. හරි ඉතින් යාළුවනේ මේ තියන්නේ ඒ ගහ තමයි බිම හිටවලා ගත්තු ගහ. අපිට මේ ගහ තමයි නිර්මාණය කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අනවශ්‍ය විදිහට මුල් ගොඩක් පිහිටලා තියෙනවා. ඒත් එක්කම කඳ ටිකක් මහත් වෙච්ච එකක්. අපිට අවශ්‍ය ආකාරයට අතු පිහිටලා නැහැ. මගේ යාළුවෙක්ගෙන් තමයි මේ ගහ මට ලැබුණේ. අපි බලමු මුලින්ම කොහොමද මේ ගහ හිටව ගන්න මට්ටමට අපි මේ ගහේ අනවශ්‍ය අතු සහ අනවශ්‍ය මුල් ටික ඉවත් කරගන්න කියන එක. ඔයගොල්ලන්ට පේනවා මේ ගහේ මේ අත්ත දිගට අපි මේ අත්ත කොට කරගමු මුලින්ම. ඒත් එක්ක මේ අත්තත් අපිට විශාල විදිහට වර්ධනය වෙලා තිනවා. මේ අත්තත් අපි මේ හරින් කොට කරගමු. ඊට පස්සේ තමයි අපිට එන අතු නිර්මාණය කරන්න වෙන්නේ. හරි ඉතින් මේ ආකාරයෙන් අපි අතු ඉවත් කරගත්තා. ඊට පස්සේ අපට අවශ්‍යයි මේ මුල ටිකක් උසින් පිටලා තියෙන්නේ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි මේ මුලත් ඉවත් කරගන්න අවශ්‍යයි. අපි බලමු මේ මුල මුලින්ම කොහොමද ඉවත් කරගන්නේ කියන එක. මේ ආකාරයෙන් අපිට මේ මුල ඉවත් කරගන්න පුළුවන්. අපිට බලා ගන්න පුළුවන් මේ ගහේ මුලත් ගොඩක් පහළට දිනවා. මේ ගහේ මුල මෙන්න මේ ආකාරයට මෙතනින් ඉවත් කරගමු. හරි ඉතින් යාළුවනේ මේ ආකාරයෙන් තමයි මේ ගහේ මුල් අඩු කරගත්තේ අපි. අපි බලමු කොහොමද දැන් මේ ගහේ මේ මුළු අපිට අවශ්‍යතාවකට වැඩිය තියෙනවා. අපි මේ උඩු ටිකක් ඉවත් කරගමු. හරි ඉතින් යාළුවනේ අපි බලමු දැන් අපිට අවශ්‍ය විදිහට මේ ගහ කප්පාදු කරගත්තා. අපි බලමු කොහොමද මේ ගහ භාජනයක හිටව ගන්න කියන එක. මුලින්ම මේ වගේ භාජනයක් තමයි මම භාවිතා කරන්නේ.
හරි ඉතින් යාළුවනේ මේ විදිහට තමයි මේ ගහ මම නිර්මාණය කරගත්තේ වාදනය ඔයගොල්ලෝ දැක්ක කොහොමද මේ ගහ තිබ්බේ කියන එක. තාම මේ ගහේ හැඩයක් අපිට හරියට බලා ගන්න විදියක් නැහැ. ඉතින් අදට මම කරේ මේ වාදනයේ මේ ගහ ගලවගෙන ගෙනලා හිටවපු එක තමයි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හොඳ වායක මුල් පද්ධතියක් මේ ගහේ පිහිටලා තියෙනවා. මේ වායු මුල් පද්ධතියේ තියෙන අලංකාරයත් එක්ක තමයි අපිට ඉස්සරහට මේ ගහ නිර්මාණය කරන්න වෙන්නේ. මේ අත්යෙන් සහ මේ අත්යෙන් එන අතු තමයි මේ අත්යෙන් එන අත්තක් තමයි ප්‍රධාන අත්ත විදිහට නිර්මාණය කරලා අපිට ඉස්සරහට මේ ගහ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන. හරි ඉතින් අදට මගේ වීඩියෝ එක අවසන් කරන්න තමයි මම සූදානම් වෙන්නේ. මෙවැනිම වීඩියෝ බලන්න සහ මෙවැනිම අලුත් නිර්මාණ ඉදිරියට කරන වීඩියෝ බලන්න ඕගොල්ලන්ට පුළුවන් මගේ YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න. දිගටම කියන ආරාධනයක් කරමින් මගේ YouTube නාලිකාව subscribe කරන්න කියන ආරාධනයක් කරමින් අදට මම ගිහිල්ලා නම් නැවතම මෙවැනිම වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඕගොල්ලන්ට සුබ දවසක්.